බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මාස 6ක් වෙනකොට කල්පනා කළා ඒ වෙනකොට කිසිම ගමකට නගරයකට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා තිබුණේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ කල්පනා කළා මම දැන් කොහෙටද වඩින්නට. එතන මතක් වුණා ගිහිගේ අතහැරලා එනකොට අතරමඟදී හම්බුණා බිම්බිසාර රජතුමා. ආරාධනාවක් කළා ඔබ වහන්සේ යම් දවසකද බුද්ධත්වයට පත් වෙන්නේ. බුද්ධත්වයට පත් වෙලා පළමු කොට මගේ රාජ්‍යයට වඩින්නේ කියලා ඉල්ලීමක් කළා. එයන බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ වෙලාව තමයි බිම්බිසාර රජතුමාගේ රාජ්‍යයට වැඩම කරන්න සුදුසු වෙලාව. රජගහනුවර. එදා බුදුරජාණන් වහන්සේ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන මේ තුන්දෙනාව දමණය කරලා ඒගොල්ලන් ගෝලියෝ දමණය කරලා දහසක් රහතන් වහන්සේලා බිහි කරලා. එතකොට ලෝකේ රහතන් වහන්සේලා 1061 නමයි බුදුරජාණන් වහන්සේ එක්ක. එතන 16යි ධර්ම ප්‍රචාරය පිණිස 69ක් කියවුවා. පස්වක මහතුන් වහන්සේලා එතකොට යසකුල පුත්‍රයාගේ යාළුවෝ 54 දෙනාත් එක්ක එතන 69. එතකොට මෙතන 10යි 1061 නමයි බුදුරජාණන් වහන්සේ එක්ක මාස 6ක් යනකොට ලෝකේ රහතන් වහන්සේලා. ඊට බුදුරජාණන් වහන්සේ මොකද කරා දහසක් රහතන් වහන්සේලා එක්ක ලට්ටිකා කියලා මේ වනයක් තිබුණා රජගහනුවර. අනේ රජගහ බිම්බිසාර රජතුමාගේ රාජ්‍යයේ ඒ රජගහනුවරට වැඩම කළා ලට්ටිකා කියන වනයේට. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඉන්න බව දැනගන්න ලැබුණු බිම්බිසාර රජතුමා 1,20,000ක් මිනිස්සු එක්ක තමයි බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ආවේ. 1,20,000ක්. සමහරට ඒක කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන්. 1,20,000ක් කරයි යන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහනකොට ලක්ෂ ගණන් ඇහුවා කියලා පිළිගන්නේ නැහැ සමහර. හැබැයි ඒකට අද උදව් උදාහරණය තමයි මේ වෙනකොට කත්නෝරුවේ සිරිදම්ම හාමුදුරුවෝ. නේද? මේ නූතන දැන් යන්නේ ධර්ම දේශන 40,000යි 80,000යි දේශනාවලට. දැන් ඒතකොට බුදුරජාණන් වහන්සේට කොහොමද ඉන්නේ නැද්ද කියලා හිතන්න ගනේ දාපිට. දැන් සාක්ෂි පිට තියෙනවා ඒවා. එතකොට එදා 1,20,000ක සෙනඟක් කරන් තමයි බිම්බිසාර රජතුමාගේ බුදුරජාණන් වහන්සේ ළඟ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා පැත්තකින් වාඩිවට පස්සේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කරන බොහොම ලස්සන සූත්‍ර දේශනාවක්. දේශනාව අවසන් වෙනකොට බිම්බිසාර රජතුමා එක්ක 1,20,000න් 1,10,000ක් සෝතාපන්න වෙනවා. 1,10,000. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ ඉස්සල්ලාම මනුස්ස ලෝකේ වැඩිම පිරිසක් එකවර සෝතාපන්න කරේවත්. ඊට පස්සේ පිරිසක් සෝතාපන්න ඉස්සල්ලා. 1,20,000න් 1,10,000 සෝතාපන්න 10,000ක් නිවන් අවබෝධ කරේ නැහැ. ඊට පස්සේ බිම්බිසාර රජතුමා දැන් හරිම සතුටින් තමයි සෝතාපන්න ඵලයටපත් වෙලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි හෙට දවසේ මගේ මාලිගාවට වැඩම කරන්නයි කියලා දානවා පිළිගන්න. බුදුරජාණන් වහන්සේ දහසක් රහතන් වහන්සේලාත් එක්ක බිම්බිසාර රජතුමාගේ රාජ්‍යයට ගිහිලා මාලිගාවට ගිහිල්ලා දානේ වන්දලා අවසන් වුණාට පස්සේ පුණ්‍යානුමෝදනා කරන්න සූදානම් වෙනකොට බිම්බිසාර